මල් සිල්වා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ගැඳවුම්කරු පසුගිය දිනක වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩිපාරින් ඝාතනයට ලක් වුණා ඉෂාන් කියලා තරුණයෙක්. එතකොට මේ ඝාතනය කිරීමත් සමගම අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් අපේ සංවිධානයේ නීතිඥ මහත්වරු මුල සිටම යුක්තිය සොයාගෙන මේ ගමනට එකතු වුණා. මේ මුල් අවස්ථාවේදීම අපි දැක්ක දේ තමයි කිසිදු සූදානමක් මුල්ම දිනේවා මේ නඩුව සම්බන්ධව මේ ඝාතනය සම්බන්ධව පොලිසිය කිසිදු උනන්දුවකින් වැඩ කරේ නැහැ මුල්ම අවස්ථාවේදී. පසුව දෙවනි දිනේදී ඊළඟ නඩු වාරයේදී අපි පැමිණියාම අපේ නීතිඥ මහත්වරුන්ට පොලිසිය එල්ල කරපු චෝදනාව තමයි පොලිසිය එල්ල කරපු ඉදිරිපත් කරපු දේ තමයි අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මහත්වරුන්ට මැදිහත් වෙන්න බැහැයි කියලා. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමාගේ විසින් ඒකට ඉඩ දුන්නේ නැහැ. අපේ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් මේ වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ මහත්වරුන්ට ඉඩ දුන්නා. ඉන් අනතුරුව මේගොල්ලෝ දෙවනි ඊළඟ පාර තමයි මේගොල්ලෝ උත්සාහ කරපු දේ තමයි මේ කොසේ හෝ මේ නීතිඥ මැදිහත් වීම නවත්තන්න මේ ඝාතනය යට ගහන්න මේගොල්ලෝ උත්සාහ කරපු ඊළඟ දේ තමයි අපේ නීතිඥ මහත්වරු සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවා කියලා. ඊළඟ චෝදනාව. ඒකත් කෙසේ හෝ සමාජ ක්‍රියාකාරයන් සහ රටේ තියෙනවා යම් මේ අසාධාරණ වලට නැගිටින සංවිධාන තියෙන. ඒ වගේ නැගිටින පිරිස් ඉන්නවා. ඒ පිරිස්ගේ ඒ චෝදනාවට විශාල මැදිහත් වීම මේ වෙනකොටත් රට පුරා සිද්ධ වෙන්න පවතිනවා. ඒ මොහොතක නමුත් දැන් අලුත් දේ තමයි අද දිනේ අපි ආවම නැවතත් වෙන්න පොලිසිය කියනවා අද දිනේ මේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ගන්න අද දිනෙන් මේගොල්ලෝ සූදානම් නැහැ කියනවා. එතකොට අපිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ කියලා. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා ඒ සම්බන්ධව ඇත්ත වශයෙන්ම අපේ නීතිඥ මහත්තුන් කරුණු ඉදිරිපත් කරාම මහේස්ත්‍රාත්තුමා ඒ සම්බන්ධව අවවාද කරා මේ නැවත මෙවැනි දේවල් සිද්ධ නොවෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මහේස්ත්‍රාත්තුමිය කතා කරා. ඒක සම්බන්ධව අපේ ගරු අධිකරණයට අපේ ගරුත්වය පුද කරනවා. නමුත් අපි දකින්නේ මේ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිනවා කියන මේ පොලිසිය අද මේ ඝාතකයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගටම අද පොලිසිය විසින් සිද්ධ කරනවා. අපිට පේන්නේ ඒක. අපි කියන්නේ මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ තත්ත්වයක්. මොකද මේ රටේ නීතිය ආරක්ෂා කරන පොලිසිය අද මේ ඝාතනය සාධාරණීකරණය කරලා මේ ඝාතකින් ආරක්ෂා කරනවා නම් අද මේ රටේ සිවිල් ජනතාවට ඇති වෙන්නේ මොකද්ද? මේ රටේ මහ ජනතාවට ඇති වෙන ඉරණම් මොකද්ද? මොකද මේ වෙනකොට අද යුනිෆෝම් දාගත්තු පිරිස් අපි දකිනවා විවිධාකාරයේ ඝාතන වලට සම්බන්ධ වෙනවා විවිධාකාරයේ ඝාතන සිද්ධ කරනවා. ඒකට හොඳම දෙයක් තමයි මේ වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ දිනේ සිද්ධ වෙච්ච ඝාතනය. ඉතින් ඒ ආකාරයේ අපිට කියන්නේ එවැනි යුනිෆෝම් එකක් ඇඳගත්තු පුද්ගලයන්ට මේ ආකාරයට මිනිස්සුන්ට ඕන විදියට තමන් අතේ අවියක් තිබ්බා කියලා වෙඩි තියන්න පුළුවන් තත්වයක් නැහැ. නමුත් අද මේ තරුණයාව ඝාතනය කරලා මේ ඝාතනය සාධාරණීකරණය කරන්න පොලිසිය උත්සාහ කරනවා නම් ඒ වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට අපි හැමදාම මේ යුක්තිය හොයාගෙන යනවා. අද මේ යුක්තිය අට ගන්න හදනවා මේ සාක්ෂි කරුවන්ව අද අපි දක්න ප්‍රමාද කරලා ඒ සාක්ෂි අද විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දෝ කියලා අපිට බලපෑම් සැකයකුත් තියෙනවා. ඒ නිසා අපි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට මේ වෙනුවෙන් හැමදාම නැගිටලා මේ වෙනුවෙන් යුක්තිය සොයාගෙන යන ගමන අපි හැමදාම මේ විදියටම සිද්ධ කරනවා.